යන්නේ සෙම්බුවත්තට. ඉතින් මේ සෙම්බුවත්තට අපි යන්නේ පේරාදෙණිය ඉඳලා නුවරට ඇවිල්ලා එහෙම වත්තේගමට ඇවිල්ලා. වත්තේගමට ඇදී අපි ලස්සන දියැලක් හම්බ වෙනවා. ඒක තමයි යටවර දියැල්ල. මේ පිටිපස්සේ තියෙන දියැල්ලෙන් කොටසක් ඉතුරු කෑල්ල පල්ලෙහා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද ගමන කියලා. සෙම්බුවත්තට යන පාරේ යන්න තියෙන තව ලස්සන තැනක් තමයි හුන්නස්ගිරි ඇල්ල කියන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට මේ බෝඩ් එක පේන තැන ඉඳලා කිලෝමීටර් 1කමාරක් විතර දුරින් ගියපුවම තමයි හුන්නස්ගිරි ඇල්ල හම්බෙන්නේ. ඉතින් අපි මේ දැන් යන්නේ හුන්නස්ගිරි ඇල්ල. දියැලට යන පාරේ කුඩු බඩු වලින් වෙන් වෙච්ච වතු කිහිපයක් දකින්නට පුළුවන්. මේ වතු වල ගම්මිරිස් කරාඹු නැටි කන්දමෝංගු වගේ කුඩු බඩු දකින්නට පුළුවන්. අපි හුන්නස්ගිරි ඇල්ල ගාවට දැන් ඉතින් ඇවිල්ලා තමයි ඉන්නේ. මේ ඔයගොල්ලන්ට පේන විදිහට පිටිපස්සෙන් පේන්නේ ඇල්ල. අපි මෙතනින් තමයි යන්න තියෙන්නේ. පොඩ ගිහින් බලමු ඉස්සරහට. ලංකාවේ තියෙන ලස්සනම දියැල වලින් එකක් තමයි මේ හුන්නස්ගිරි ඇල්ල කියන්නේ. ඉතින් මේ ඇල්ල අඩි 125ක් උසයි. ඕගොල්ලන්ට මේ ඇල්ල දෙන්න ලේසිම මාර්ගය තමයි ඇල්කඩුවට ඇවිල්ලා හුන්නස්ගිරි වතුරායෙන් කිලෝමීටර් 3ක් විතර උඩට ආපුවම තමයි මේ ඇල්ල දැක් ගන්න පුළුවන්. මෙම දියැල උසින් මීටර 48ක් වගේම පළලින් මීටර 10ක් වෙනවා. ඒ වගේම මෙම ඇල්ල ලංකාවේ තියෙන උසම දියැලි අතරින් 54 වෙනි ස්ථානය තමයි ලබා ගන්නේ. ඒ වගේම මෙතන තියෙන විශේෂත්වය ලංකාවේ තියෙන ඉතුරු දියැලි වගේ නෙමෙයි මේ හුන්නස්ගිරි ඇල්ල කියන්නේ කෘත්‍රිමව නිර්මාණය කරන ලද ඇල්ලක්. මෙම ඇල්ලේ ඉහළ ජලාශයක් තියෙනවා කෘත්‍රිමව නිර්මාණය කරපු. රුපියල් 150ක් වගේ ටිකට් එකක් තමයි මේ දියැල්ල බලන්න ගන්නේ. ඉතින් හරිම ලස්සන දියැලක්. මාත් පළවෙනි වතාවට තමයි මෙතෙන් ආවේ. ඔන්න අපි ඉතින් හුන්නස්ගිරි ඇල්ල බලලා මේ යන්න හදන්නේ සෙම්බුවත්තට. ඕගොල්ලන්ට දැන් මේ වීඩියෝ එකේ පේන්නේ සෙම්බුවත්තට යන පාර. සෙම්බුවත්තට යන අතරමායමේදී මේ විදිහේ ලස්සන view point එකක් මෙතන හම්බ වෙනවා. ඇත්තම කිව්වොත් ඈත කඳු පන්ති මෙතන ගොඩාක් ලස්සනට පේනවා. ලස්සන කඳු පන්ති මායිමම පේනවා. ඒ වගේම මෙහා පැත්තේ තේවත්තක් පේනවා. ඈතින් පුංචි පුංචි ගම්මානයක් පේනවා. සෙම්බුවත්තට යද්දි කිට්ටුවම තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ සෙම්බුවත්තට යද්දි අනිවාර්යෙන් මෙතන view point එක මග හරින්න නැතුව බහැලා බලන්න. හරි ලස්සනයි. ඕගොල්ලන්ට මේ පේන්නේ සෙම්බුවත්ත වැවට ඇතුල් වෙන තැන. ඒ වගේම ඇල්කඩුව තේ කර්මාන්ත ශාලා පිහිටි භූමියේ තමයි මේ වැව පිහිටලා තියෙන්නේ. ඕගොල්ලන්ට බලද්දිම පේනවා ඇති හරිය ලස්සනට මෙතන ක්‍රමවත්ව පවත්වාගෙන යනවා. ඉතින් ඇල්කඩුව වතුරට සම්බන්ධ පරිපාලන මණ්ඩලය තමයි මෙතන හරිය ලස්සනට පවත්වාගෙන යන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති ලස්සනට මල් හිම වැවලා හරිය ලස්සනට තියෙනවා. අපි දැන් මේ සෙම්බුවත්තට ඇවිල්ලා ඉන්නේ. ඇත්තම කිව්වොත් මෙතන හරියම ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ මැද වැව තියෙනවා. වැව වටේම ලස්සනට ෆයිනස් කැලෑව තියෙනවා. ඇත්තටම හරියම සීතලයි. හරි ලස්සන තැන. ඉංග්‍රීසි ලංකාව පාලනය කරන කාල සීමාවෙදී තමයි මෙහෙත් තේ වගාව ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම අතීතයේ මේ දැන් ওই වැව පිහිටලා තියෙන තැන අතීතයේ ඉංග්‍රීසීන් විසින් පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙස යොදාගෙන තිබෙනවා කියලා සඳහන් වෙනවා. සෙම්බුවත්ත මේ වගාවට ආබද්ධව 1949 දී තේ කම්හලක් ස්ථාපනය කරනවා. ඒකට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට ටර්බයින් එක කරකවන්න වතුර අවශ්‍ය වෙනවා. ඉතින් මේ පෝලෝ ක්‍රීඩාංගණයක් වෙලා තිබ්බ මෙතන තමයි පසු කාලීනව වැවක් නිර්මාණය කරන්නේ. දැන් සෙම්බුවත්ත වැව කියලා හඳුන්වන්නේ මෙය.
මෙතෙන්ට සෙම්බුවත්ත කියලා නම හැදිච්ච එක ගැන පොඩි පුරාවෘත්තයක් තියෙනවා. පුරාවෘත්ත වලට අනුව මේ තේවත් ආසනයේ තිබුණු මේ උල්පතකින් රත්තරන් සෙම්බුවක් ආව බවක් කියනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් ඉතින් ඒ හේතුවත් එක්ක මෙතෙන්ට සෙම්බුවත්ත කියලා නම දෙන්න ඇති කියලා. සොබාදහමේ තියෙන සුන්දරත්වය උපරිමයෙන්ම මේ ස්ථානයේ දකින්නට පුළුවන්. ඕගලන්ට පේනවා ඇති ඇත්තම කොච්චර ලස්සනද මේ හරිය තියෙන පරිසරය කියලා. ඒ වගේම නකල්ස් කඳු වැටියෙන් පසුබිම් වෙච්ච කැලෑ බොක්ක වතු අයන ආරම්භ වන දියපාරකින් තමයි මෙම සෙම්බුවත්ත වැව පෝෂණය වෙන්නේ. වැව වටේ තියෙන ඝන ෆයිනස් කැලෑව මෙම පරිසරයේ සුන්දරත්වය වඩාත් වැඩි කරනවා වගේම සිසිල් දේශගුණයක් පවත්වා ගන්නත් හේතු වෙනවා. ඔන්න නාන්න කැමති අය ඉන්නවනම් මෙතන ස්විමින් pool එකක් තියෙනවා. ස්වභාවික විදිහටමයි මේක හදලා තියෙන්නේ. ඔයගලන්ට මෙතෙන් ආව බලා ගන්න පුළුවන්. ඉතින් නාන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවනම් මෙතන නාන්න පුළුවන්. ඔන්න බෝට් පදින්න ආස අය ඉන්නවනම් ඔයගලන්ට වෙනම බෝට් පදින්නම තැනක් තියෙනවා. ඉතින් බෝට් පදින්න ආස අය ඉන්නවනම් ඔයගලන්ට මෙතන වෙලා බෝට් පදින්න පුළුවන්. ඉතින් අදින් අපේ ගමන අවසానයි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ළඟදීම හමු. මේ travel with Handy